ආයුබෝවන් දුවේ පුතේ අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ දරුවන්ට විෂය නිර්දේශයට අයත් පාඩමක් වන සන්න යකුම් ශාන්ති කර්මයේ හෙවත් 18 සන්නිය ශාන්ති කර්මයේ රංග වස්ත්‍රාභරණ පිළිබඳවයි. සන්න යකුම් යාගේ රංග වස්ත්‍රාභරණ වෙස්මුහුණු හා රංග සැරසිලි පහතරට සම්ප්‍රදායේ සන්න යකුම් යාගය ඉතා විචිත්‍රවත් අපූර්වත්වයෙන් යුක්ත වූ සංස්කෘතිකාංගයක් බවට පත් වී ඇත්තේ එහි එන රංග සැරසිලි රංග වස්ත්‍රාභරණ වෙස්මුහුණු නිසාමයි. රංග වස්ත්‍රාභරණ හා වෙස්මුහුණු මගින් සන්න යකුම් යාගය පුරා සැරිසරන යක්ෂ චරිත සන්නි චරිත ආදීහි භාව පූර්ණත්වය තීව්‍ර කිරීමට සමත් වෙනවා. ඒ වඩාත් ජීවමාන කිරීම සඳහා රංග සැරසිලි වඩාත් මහෝපකාරී වී ඇති බැව් සන්න යකුම් යාගය නැරඹීමේදී පැහැදිලි වෙනවා. අපි බලමු දුවේ පුතේ එකින් එක මොනවද මේ රංග වස්ත්‍රාභරණ යොදාගෙන තියෙන්නේ කියලා. බෙන්තර ශෛලියේදී කළු යකාගේ චරිතය ගත් විට එම චරිතය තීව්‍ර කිරීම සඳහා යොදාගෙන ඇති රංග වස්ත්‍රාභරණ කොතරම් උචිත වේද? කළු අද්දිග බැනියම, කළු පිජාමාව, කළු යකිනි වෙස්මුහුණ, කළු යක් වෙස්මුහුණ හා ඉන රැල්ල ඒ කළු යකාගේ තියෙන රසය තීව්‍ර කරන්න බලපානවා. ඊට පස්සේ සූනියම් යක්ෂණියගේ අවතාර තුනවන තරුණ කාන්තාව, බඩදරු කත, ඒ වගේම දරුවෙකු අතතිව පැමිණෙන මවක ආදී වශයෙන් ඇති මෙම ගැහැණු චරිතවලට ජීවයේදී ඇත්තේ යකදුරන්ය. ඒ අවස්ථාවන්ට උචිත ආකාරයට රංග වස්ත්‍රාභරණ භාවිත කරමින් ඒ සඳහා නියමිත වෙස්මුහුණු පැළඳීම ගනිමින් චරිතය නිරූපණය කිරීමේදී මෙහිදී වැදගත් වෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ ඒ කියන අවස්ථාවන් තුනට ගැළපෙන ආකාරයෙන් රංග වස්ත්‍රාභරණ යොදා ගැනීමත් සහ ඒ වයසට සරිලන වෙස්මුහුණු භාවිත කිරීම දක්නට ලැබෙන මේකේ ලක්ෂණයක්. ඒ කියන්නේ දුවේ පුතේ තරුණ කාන්තාවකගේ තරුණ අවස්ථාවේදී තරුණ වෙස්මුහුණක් නේ බඩදරු කතගේ ටිකක් විඩාබර ටිකක් ඒ ගැළපෙන වෙස්මුහුණක් තමයි භාවිත කරන්නේ. තරුණ කාන්තා ස්වරූපයක් ගන්න අවස්ථාවේදී කොණ්ඩය බැඳ සුදු වස්ත්‍රයකින් සාරියකින් සැරසී ඉන හිස වසාගෙන කුඩා වෙස්මුහුණක් පැළඳගෙන එයි. ලේන්සුවක් අතැතිව පැමිණෙමින් ඉඟි පායි. බඩදරු කතක් ලෙස සභාගත වෙන අවස්ථාවේ වෙනත් වෙස්මුහුණක් පැළඳගෙන එනු ලැබේ. දරුවෙකු ලැබෙන්න සිටින අවධියේදී ඇතිවන කායික වෙනස්කම් වෙස්මුහුණින් හා රංග වස්ත්‍රවලින් තීව්‍ර කර දක්වයි. තෙවැනිවර දරුවෙකු රැගත් මවක් ලෙස විවිධ අනුරූපන ඉදිරිපත් කරයි. අවස්ථා තුනෙහිම සුදු සේලය අඳිනු ලබයි. ඊළඟට දුවේ පුතේ රීරි යකාගේ වස්ත්‍ර හා වෙස්මුහුණු සඳහා රතු වර්ණය භාවිතයෙන් චරිතය තීව්‍ර කිරීමට උත්සාහ ගන්නවා. රතු වර්ණය පාවිච්චි කළා රෞද්‍ර රසය මවමින් නේද? එනකොට අපිට ටිකක් බය හිතෙන ස්වරූපයෙන් තමයි සභාගත වෙන්නේ. සන්න යකුමේ ලිච්ඡවී නැටුමේ එන ලිච්ඡවී රාජ චරිතය රජ කුමාරයෙකු ලෙසින් දැක්වීමත් ඒ අවස්ථාවන්ට උචිත ඒ චරිතයන්ට ගැළපෙන රස භාවයන් උද්දීපනය කිරීමටත් රංග වස්ත්‍රාභරණ යොදාගෙන ඇති බව පැහැදිලි වෙනවා. විශේෂයෙන් පන්දම් පාළිය, සලු පාළිය වැනි නැටුම්වලදී මෙන්ම සන්නි නැටීමේදී මරු සන්නිය, වැදි සන්නිය පටන් අවසන් වරට ඉදිරිපත් කෙරෙන කෝල සන්නිය තෙක්ම යොදාගෙන ඇති රංග වස්ත්‍රාභරණ හා වෙස්මුහුණු මගින් ඒ චරිතය මනාව නිරූපණය කරන්න සන්න යකුම් යාගයේදී උත්සාහ ගන්නු ලබනවා. ඉතින් දුවේ පුතේ අපි අද කතා කරේ 18 සන්නියෙහි රංග වස්ත්‍රාභරණ සහ වෙස්මුහුණු පිළිබඳවයි. අයිබුවන්